මේ දැන් කොටගල පැත්තෙන් මං ආයි ඇතුළට යන්න හදන්නේ බිංගේ ඇතුළට. මේක මං අර ඉන්න කට්ටියෙන් ඇහුවට අර මං කියපු දිනමකමානු හරිද කියන්න දන්නේ නැහැ. එයාලටත් තව හරියටම මේක ගැන හදපු කාලේ 1880 වගේ තමයි කියන්නේ. මාත් මේක හරියටම හොයලා කියන්නම්. ඔයාලත් එන්න අනිවාර්යෙන් බලන්න මේක. බලමු ඉක්මනට යන්නත් ඕනද වෙලා ගියත් වැඩි. මේක සාමාන්‍යයෙන් මේ කොන්ක්‍රීට් සිල්වර කොට තියෙන්නේ. මේක ඔයාලට සාමාන්‍ය පළවෙනි කොට 10 20 වගේ යනකොට ඔයාලට මේක උරු වෙනවා. ඒතකොට ඒක අල්ලගෙන තමයි තියෙන්නේ. 100%ක්ම කියන්නේ සමහර තැන්වල වෙනසුත් ඇති. මේක බලන්න යනවා නම් මේක බලලිවල අඩි 60 පාලම කියලා එකක් තියෙනවා. සාමාන්‍ය බිංගේ ගාව ඉඳන් කිලෝමීටරයකට කිට් වෙන්න වගේ ඇති. පරිස්සමෙන් යන්න එතනට. එතනත් ලස්සනයි. අර ඉස්සෙල්ලා මම කලින් වීඩියෝ එකේ කිව්වනේ ඉතින් බිංගේ මැද කියලා අර මේ අර එළිය පේන්නේ නැත්තේ. ඒක මට වැරදීමක් වුණා. ඒක බිංගේ මැද නෙමෙයි. සාමාන්‍ය බිංගේ ඉවර වෙන්න මීටර 100ක් විතර වගේ තියලා තමයි ඒක තියෙන්නේ. ඕලෙස්වා එක්කනේ පරිස්සමට යන්න ඕනේ මේකේ. කවුරු හරි එනවා වගේ සද්ද නම් ඇහෙනවා. ඒක පේන්නේ නැහැ. අර තමන් කියපු තැන තමයි ඉන්නේ අල්ල. ඇත්තටම මේක හොඳයි. ඇත්තටම අත්දැකීමක් මේක ඔයාලට. මේක බලන්න ඇවිල්ලා ඔයාලා අනිවාර්යෙන්. ඔය කට්ටියක් බලන්න ඇවිල්ලා ඉන්නවා වගේ. මේක මම ඉස්සර කියපු තැන මේ තව ඉස්සරහ එතන. මෙතන අර කියපු තැන තව ඉස්සරහ මං හිතන්නේ. තව කවුරුක එනවා වගේ ආලෝකයක් පේනවා ෆෝන් එක. ඔව්. මෙතනින් හිටගත්තා මේ පැත්ත අඳුරුයි. අර මං කියපු තැන මේ පැත්තත් අඳුරුයි යන කට්ටියගේ ප්‍රෝක්ෂණේ පේන්නේ මෙතනින්. හොඳයි ඉතින් ඇත්තටම අලුත් අත්දැකීමක් ඔයාලට. මෙතන ඉන්න මිනිස්සුන්ගෙන් එහෙම කියලා ප්‍රශ්නයක් එහෙම නැහැ, කරදරයක් එහෙමත් නැහැ. ඉන්න කට්ටියත් හොඳයි. අහල පලින මිනිස්සු එහෙමත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ඉතින් තමන්ගේ පරිස්සම තමන් තියා ගන්න ඕනේ ඉතින්. මේ අර තියෙන්නේ කෙරවල බිංගේ දැක්කද? ලස්සනයි. හරියට මීරිමින් විහිලා වගේ තියෙන්නේ. කියන්නේ හිතුවටදී ඉක්මනට මම දැන් ඇවිල්ලා වගේ. කාලේ විනාඩි 11ක් වගේ ගියා. දැන් මොකක්ද දුර ඇවිල්ලා. මෙතෙන් ඉතින් එන්න ඕනේ. ඔයාලා කොහේ හිටියත් හැටන් ටවුන් එකට එන්න. හැටන් ස්ටේෂන් එකට ඇවිල්ලා රේල් පාර දිගේ කොටගල පැත්තට පහින් යන්න. එච්චරයි. ලේසි. හොයාගන්න ලේසි මේක. ඇත්තටම ඉතින් හොඳ අත්දැකීමක් මේක. මේ දවස්වල තමයි ඉතින් සාමාන්‍ය මේක තව ඊට වඩා ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් කෝච්චිය එනකොට. ඒක ඉතින් තමන් ආරක්ෂිතව ඉන්න ඕනේ. මේකේ මම අර කිව්වා වගේ බිංගේ තැනින් තැන හදලා තියෙනවා. නිකන් ලොකු ගුහාවල් වගේ පොඩි හදලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සු දෙතුන් දෙනෙක් වගේ ඉන්න පුළුවන් විදියට. ඒ ගුහාවකටලා මේ ඉන්න තියෙන කෝච්චිය යනකම්. එතකොට මේ කියන්නේ ඒක මම කලින් කරපු වීඩියෝ එකක් ඇති ඒක වගේ පාඩුවේ ඉතින් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් බිංගේට ඇතුල් කරන්න කලින් කෝච්චිය හෝන් දෙකක්ද කොහෙද ගහනවා. ඊට පස්සේ තමයි බිංගේට ඇතුල් කරන්නේ. ඒ කියන්නේ රේල් පාරේ යන කට්ටිය
ගේ අවධානයට තමයි ගහන්නේ හෝන් දෙක. මේක අර කිව්වත් වගේ දැන් කකුල් දෙකට මේ සිල්වර් කොට අතර දුර පරතරේ අඩිය තියලා හුරු වෙලා තියෙන්නේ. කියන්නේ බාට එහෙම නම් දාන් ඉන්න එපා. ඒතර තෙලුත් එක්ක වතුර මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොන්ක්‍රීට්. ඒ කියන්නේ සිල්වර් කොටන් වගේ කොන්ක්‍රීට් වලින් දාලා තියෙන කණු වල. ඒකද පරිස්සමට යන්න ඕනේ ඉතින්. මේක ඉතින් ඉංග්‍රීසින්ගෙන් ඉතින් අපිට හම්බුන ඉතින් අද්විතීය නිර්මාණයක් ඉතින්. මේක ඉතින් මේ ඒ කූපර් මහත්තයා අධීක්ෂණය කරාට ලංකාවේ ඉතින් අපේ මුතුන් මිත්තෝ කියන්නේ අපේ හෙළයෝ තමයි ඉතින් මේ දුක් මහන්සියලා ඉතින් වැඩ කරේ ඉතින්. ඇත්තටම මේක ඉතින් වටිනවා ඉතින්. මේක 2019 වෙනකන් ලංකාවේ පළමු තැනට තමයි තිබ්බේ. දිගම දුම්රිය බිංගේ විදියට. ඊට පස්සේ මම හිතන්නේ 2019 පස්සේ මාතර හදපු අලුතෙන් හදපු දුම්රිය මේ බිංගේ තමයි මේ දිගම. මම හිතන්නේ ඒක මීටර් 600 ගානක් දුකට මට මතක විදියට මට හරියට මතක නෑ. ඒක තමයි මීටර් 600 ගානක් මට මතක 600 ගානක් වෙන්න ඕනේ. කියන්නේ වෙනසකට ඉතින් තියෙන්නේ මේක ඉතින් කියන්නේ සීතලයි ඉතින් මීදුමත් එක්ක තමයි තියෙන්නේ. අර අතන මීදුමත් එක්ක පේන්නේ පාර වැහිලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ලස්සනයි ඉතින්. මම නම් කියන්නේ අනිවාර්යෙන් ඔයාලා ඇවිල්ලා බලලා යන්න මේවා. මේ තියෙන්නේ සාමාන්‍ය පොඩි එකක් මේක. මේක හැංගිලා ඉන්න පුළුවන්. දෙපැත්තෙම තියෙනවා. දැන් මීඩියෝ මම ලොකුයි ඔයාලට පෙන්නුවා කලින් වීඩියෝ එකේ. මම නම් මේ හැටන් වලින් ආසම තැන තමයි මේ සිංගිමලේ බිංගේ. එතන කියන්නේ අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ ඒකට. ඔයාලට පේනව නේද දැන් මට දැන් ගිහින් තියෙනවා විනාඩි 7යි ගානක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ බිංගේ ඇතුළට වම් විනාඩි දැන් 7ක් ඉවරයි. කලින් මට 11යි ගානක් හරි 12යි ගානක් හරි ගියා. දැන් මේ තියෙන්නේ මේ මෙතන ලොකුයි මේ ඒරියා එක. මම හිතන්නේ විදිහට තව අඩුම ඉතින් අවුරුද්දකටත් කිට්ටු වෙන්න යයි මේ දුම්රිය මාර්ගය පිළිසකර කරලා ඉවරලා යථා තත්ත්වයටපත් වෙන්න. මම හිතන විදිහට සමහර ඉතින් මාස 5ක් වෙන්නත් පුළුවන් අවුරුද්දක් වෙන්නත් පුළුවන් ඉතින්. ඒ අතරතුරේ කාලය තුල ඔයාලා ශ්‍රීපාද වන්දනාව හැටන් පැත්තෙන් යනවා නම් ඇවිල්ලා ඉතින් නිකන් මේකත් බලලා යන්න. තනියම නම් එන්න එපා. කොහොමත් දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක එන්න. තනියම ඉතින් පුරුදු නැති හින්දා අපදානම් වගේ තමයි ඇතුළේ බැලලා ඉස්සලවත් වැටුනොත් ඒක ඉතින් ඔයාලගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන් නේ. ඒකින්ද මේ යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක එන්න මේක බලන්න. ඕන් දැන් මේක නිකන් බලන්න මේක ඕපන් එක බලන්න මේ හැටන් පැත්තට වෙන බිංගේ මහාරම ලස්සනක් ඈ නිකන් අමුතුම ලෝකයකට ආවා වගේ මේ හරිය නිකන් මීදුමත් එක්ක බලන්න නිකන් එන ලස්සනයි ඇත්තටම. දෙපැත්තෙන් ගල් කඳු දෙකක් තියෙන්නේ. තනි ගලක් මේක හාරලා තියෙන්නේ. හොඳ දැන් මේ මීදුමත් එක්ක යන්න තියෙන්නේ. මේකත් ඉතින් එක්තරා දිව්‍ය ලෝකයක් තමයි ඉතින්. මේ ගල් කඳු ලස්සන.
මේක සාමාන්‍ය පොඩි වැස්සක් ගියොත් වගේ මෙරිය ලස්සන ඇති. මේ වතුර පාර මං කලින් ආපුවාට පස්සේ මේ වතුර පාර මීඩියඩිය වැටුණා. කියන්නේ බොන්න ප්‍රශ්නකුත් නැහැ. සාමාන්‍ය බීලා බලන්න පුළුවන් 35කට වගේ. කියන්නේ වැඩි බොන්න එපා. සාමාන්‍ය 35කට වගේ බීලා බලන්න පුළුවන්. මේක තමයි ඉතින්. මේක ලස්සන ලංකාවේ ලස්සන බින්ගියක් මේක. ඇවිල්ලා බලලා යන්න.